හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා නිතිල් ටෙක්නික් YouTube channel එකට. අද කතා කරන්න හදන්නේ මෙන්න මේ පෙන්වන විදියට කොහොමද InShot එකේ වීඩියෝ එකක් එඩිට් කරනකොට watermark එක වැටලා තියෙනවා නම් ඒක අයින් කරන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ. අපි නම් යමු වීඩියෝ එකට. වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි වීඩියෝ එකෙන්ම සෙට් වෙමු. අපේ පිස්සු කෙල්ල ඔය ඉන්නේ අපේ පිස්සු කෙල්ල. එයාට ඕනේ කිව්වනේ මගේ වීඩියෝ එකකට ජොයින් වෙන්න. ඕන්න ඉතින් මම එයාට chance එකක් අරන් දුන්නා. උඩු පෙල්ලා වැටෙන්නේ දැන්. අපේ කෙල්ලට පිස්සු. Ya. Ang number? 20. Hadi, yan dulu. Nanya. අපි එහෙනම් පයිමු වීඩියෝ එකට. වැඩි කතා ඕනේ නැහනේ. අපි වීඩියෝ එකට පයිමු. ඔයාලා දැනටමත් තාම InShot කියන app එක download කරලා නැත්නම් ඒ app එක download කරන විදියත් මම කියලා දෙන්නම්. ඔයාලා මුලින්ම යන්න ඕන ඕගොල්ලොන්ගේ Play Store එකට. මෙන්න මේ විදියට. Play Store එකට ගියාට පස්සේ යට තියෙනවා search bar එක. Games apps search you කියන එක. ඒ කියන්නේ search කියන එක. search කියන එකට ගිහිල්ලා InShot කියලා ගහන්න. ඕක තමයි යන්නේ app එක. ඕගොල්ලෝ මේ app එක තාම download කරලා නැත්නම් ඒක download කරගන්න. මම දැන් මේ app එක download කරලානේ තියෙන්නේ. මට ආයි download කරගන්න උවමනාවක් වෙන්නේ නැහනේ. ඒ නිසා මම මෙතනින් back වෙනවා. මෙන්න මේ විදියට. අපි එහෙනම් දැන් ගිහිල්ලා app එක open කරලා බලමු app එක කොයි වගේද කියලා. ඔන්න ඔය විදිහට තමයි අපේ app එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ app එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අද කියලා දෙන්නේ අර watermark එක අයින් කරන්නේ කොහොමද කියලානේ අද කියලා දෙන්නේ. කරන්න තියෙන්නේ දැන් වීඩියෝ කියන එකට ගියා. new කියන එකට ගිහිලා අලුත් වීඩියෝ දා ගන්න පුළුවන් අපිට new කියන එකෙන්. ඒ කියන්නේ අලුත් වීඩියෝ ඇඩ් කරගන්න පුළුවන්. ඊට යටින් තියෙනවා මම කරගත්තු වීඩියෝ සීරීස් එකක්. ඒකේ මං දැම්මේ මෙන්න මේක. දැන් කියලා දෙන්නම් කොහොමද watermark එක අයින් කරන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති වීඩියෝ එකේ යටම තියෙන InShot logo එක. ඊට කතිරයක් වගේ එකක් තියෙනවා. අන්නේ කතිරය ඔබන්නකෝ. ඊට පස්සේ මේ වගේ එකකට තමයි අපි වැටෙන්නේ. remove watermark and ads InShot Pro ඒ වගේම free remove. අපි මෙතනින් හොඳට මතක් කරලා free remove තමයි දෙන්න ඕන. මෙන්න මේ විදියට. free remove තමයි දෙන්න ඕන. ඔන්න ඒ වගේ load වෙලා දැක්කද friends? ඒ watermark එක දැන්නේ නැහැ. ඒ watermark එක අපි අයින් කරා. ඔන්න ওই විදිහට තමයි ඉතින් watermark එක අයින් කරන්නේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි තියෙන්නේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබා ගත්තයි කියලා. ඔයාලා ලොකු දැනුමක් ලබා ගත්තා කියලා හිතනවා නම් බල ඉන්න එපා. පල්ලෙහා තියෙනවා subscribe බොත්තම. ඊට එහා පැත්තේ තියෙනවා bell icon එක. subscribe බොත්තම ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකට පයින් පරක් ගහගෙන යන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙනක බලන් ඉන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකට පයින් පරක් ගහගෙන යන්න. එහෙනම් ඉතින් අලුත් දවසක තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් එතකන් ගිහින් එන්නම්. ජය වේවා.